ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලට ඉතාලි වචන 30ක් අරගෙන එනවා. අපි බලමු ඒ මොනවද කියලා. dare. dare කියලා කියන්නේ give, දෙන්න කියන අදහස. dare. prendere. prendere කියලා කියන්නේ take, ගන්න කියන අදහස. prendere. vincere. වින්චරේ කියලා කියන්නේ වින්, දිනන්න කියන අදහස. arrivederci. arrivederci කියලා කියන්නේ goodbye. goodbye කියන අදහස. ci vediamo. ci vediamo කියලා කියන්නේ see you, නැවත හමු වෙමු වගේ අදහසක්. vieni qui. vieni qui කියන්නේ come here, මෙහෙට එන්න කියන අදහස. අපි ආයෙ බලමු. dare, prendere, vincere, arrivederci, ci vediamo, vieni qui. ඊළඟ වචන සෙට් එක අපි බලමු. ciao. ciao කියලා කියනවා hi කියලා කියන්න සහ bye කියන අදහසටත් ciao කියලා කියනවා. මොකද ඉතාලි අය අපිව දකිද්දී ඉස්සරහට දැක්කහම ciao කියලා කියනවා hi කියන්න පිළිගන්න වගේ. ඒ වගේම අපි එතනින් කතා කර කර ඉඳලා වෙන වෙලා යද්දී ciao කියලා තමයි යන්නේ. එතකොට bye කියන අදහසක් තමයි තියෙන්නේ. aspetta. aspetta කියලා කියන්නේ wait, රැඳී සිටින්න කියන අදහස, පොඩක් ඉන්න කියන වගේ අදහස. aspetta. vicino. vicino කියන්නේ ළඟ කියන අදහස. near. fuori. fuori කියලා කියන්නේ outside, පිටත. dentro. dentro කියලා කියන්නේ inside, ඇතුළත. giorno. giorno කියලා කියන්නේ දවස. අපි ආයෙ බලමු. ciao, aspetta, vicino, fuori, dentro, giorno. අපි දැන් ඊළඟ වචන සෙට් එක බලමු. මේකේ පාට වර්ග තියෙනවා. rosso, රතු පාට, red color. nero, black, කළු පාට. bianco. bianco කියලා කියන්නේ සුදු පාට, white color. buono. buono කියන්නේ හොඳයි කියන අදහස, good. amaro. amaro කියලා කියන්නේ bitter, තිත්ත රස වගේ. fresco. fresco කියලා කියන්නේ fresh, නැවුම් කියන අදහස. rosso, nero, bianco, buono, amaro, fresco. ඊළඟ වචන සෙට් එක බලමු. giorno per giorno. giorno per giorno කියන්නේ day by day, දවසින් දවස කියන අදහස. day by day. giorno per giorno. facile. facile කියන්නේ easy, lazy කියන අදහස. මේක බලන්න. fermarsi. fermarsi. fermarsi කියලා කියන්නේ stop, නවත්තන්න කියන අදහස. entrare. entrare. entrare කියන්නේ enter කරනවා. entering, ඇතුල් වෙනවා වගේ අදහසක්. enter. ආයෙ බලන්න. giorno per giorno, facile, fermarsi, entrare. අපි ඊළඟ වචන ටික බලමු. ඉක්මනින් බලමු. subito. subito කියන්නේ immediately, immediately, ඉක්මනින්ම. adesso, now, දැන්. presto, quick. quick කියන්නේ ඉක්මනින්, වේගවත්. quick කියන්නේ වේගයෙන්. cinque. cinque කියලා කියන්නේ පහ, අංක පහට, 5. sette. sette කියන්නේ 7, number 7, අංක 7. gelato. gelato කියලා කියන්නේ අයිස්ක්‍රීම් වලට, gelato. dolce. dolce කියලා කියන්නේ sweet, පැණි රසට. freddo කියලා කියනවා cold, සීතලට. caldo කියලා කියනවා රස්නෙට. අපි ආයෙ බලමු. subito, adesso, presto, cinque, sette, gelato, dolce, freddo, caldo. මං හිතනවා ඔයාලට මේ ටික තේරුම් ගන්න පුළුවන් කියලා. දැන් අපිට කියවන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා හැම වචනයක්ම සිංහලෙන් ලියන්න අවශ්‍ය නැහැ කියලා මං හිතනවා.
ඉතින් එහෙම සිංහලෙන් ලියන්න අවශ්‍ය නම් යටින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ලියලා දාන්නම්. මේ වගේ තවත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.